හරි. දැන් පුතේ බලන්න නියපත් දෙන අංක 5. දැන් මම ඔයාලට මේ කතා කරලා තියෙන එකේ මේකේ මම ඔයාලට දැන් මේ දීලා තියෙන අවසන් තෝක ගැලපිල්ලනේ. අවසන් තෝක ගැලපිල්ලේ. දැන් ඔය ගැලපුම් පාඩමේ. හරි. ගැලපුම් සටහන් කියන පාඩමේ. හරි. ඔයාලට මේ කතා කරන් දෙනවා මේ තනි ව්‍යාපාර ගැලපිල්ලේ. ආසන්න වශයෙන් ගැලපිලි 10ක් විතර කතා කරන්න. ඒ ගැලපිලි 10 තමයි පුතා මම දැන් ඔයාලට මේ කතා කරගෙන කියලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ කතා කරලා කියලා තියෙන එකේ දැන් ඔයාලට මේ ගානේ දාලා තියෙනවා මේකේ ගැලපිලි ටික ඔක්කොම කතා කරද්දී මේක බෙදන්න පුළුවන් පුතා මේ කැලි ටිකට. ඒ කියන්නේ තොගය ආශ්‍රිත ගැලපුම්. ඒ කියන්නේ තොගය ආශ්‍රිත ගැලපුම් ටිකක් වෙනම තියෙනවා. ඊට පස්සේ ෂය වීම ආශ්‍රිත ගැලපුම් ටිකක් වෙනම තියෙනවා. ඊට පස්සේ වියදම් ආදායම් ආශ්‍රිත ගැලපුම් කීපයක් තියෙනවා. ඊට පස්සේ ණයගති ආශ්‍රිත ගැලපුම් කීපයක් තියෙනවා. එහෙනම් මේ වගේ ගැලපුම් ප්‍රමාණයක් තමයි පුතා මේකේ කතා කරන්න යන්න තියෙන්නේ. ඒකේ තමයි වගේ ටියුට් එකේ මම දැන් ඔයාලට කතා කරලා තියෙන එක මේ බලා ගන්නකො. මේ කතා කරලා තියෙන එකේ මම දැන් ඔයාලට මේ දාලා තියෙන එකේ ඔයාලට දැන් මේ කතා කරන යන එකේ සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා. මේ තියෙන තුන්වෙනි ගානේ තියෙන මේ ගානේ තියෙන කැලලත් එක මේකක් දාලා මේ ගැලපුම් තරහින් එක පුතේ තනි ව්‍යාපාර ගැලපුම් වෙනම වෙනවා. හවුල් ව්‍යාපාර ගැලපුම් වෙනම වෙනවා. ඊට පස්සේ සීමා සහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන ආදිවට ඔන්න වෙනම වෙනවා. ඒතර පුතේ මේ 6 වෙනි පාඩමේදී අපි කතා කරන්නේ මෙන්න මේ ගැලපුම් සටහන් පිළිබඳව. එතකොට ඔයාලා පුතා 2020 6 විභාගෙදී එනකොට A level ලියන දවසට පොතර මතක තියාගන්න වැදගත්ම පාඩම. වැදගත්ම පාඩම වෙන්නේ මේ පාඩම. ඒ පාඩම තමයි වත් එක්ක මම දැන් මේ කතා කරන්නේ. ඒක හරියට පොඩ්ඩක් බලන්න. සෙබ්බිනේ